ආයිබෝවන් අද අපි ඇවිල්ලා ඉන්නවා අපේ සුපුරු පරිදි තිස්ස සර් සමග අපිට දැන් ගොඩක් කාලෙක වීඩියෝක් දාගන්න බැරුණා නේද සර්? බැරි වුණා එක එක වැඩ හින්දා අපිට වැඩ රාජකාරී හින්දා වීඩියෝක් දාගන්න බැරි වුණා. අද අපි කතා කරන්න යන්නේ මේ සිංහලයාගේ වැරදි වැටහීමක් ගැන. ඒ සිංහලයාගේ වැරදි වැටහීම මොකක්ද කියලා අපි දැනගමු. වැරදි වැටහීම් තියෙන ගොඩාක් මේ කතා කරන්නේ සිංහලයන්ගේ වැරදි වැට සිංහලයන් විතරක් නෙමෙයි සමස්ත සමාජයේම වැරදි වැටහීම් තියෙනවා. අපේ වැරදි වැටහීම් ගැන හරි අවබෝධයක් ගමු. මොකද්ද මේ වැරදි වැටහීම කියන්නේ කියලා. අපි අද මේ මාතෘකාව යටතේ රුධිල් රත්නායක YouTube channel එකේ කතා කරන්න යන්නේ තිස්ස සර්ත් එක්ක ඒ අතරින් පළවෙනි මාතෘකාවක් ගැන. ඒ තමයි වලව්ව. මොකද්ද මේ වලව්ව කියන්නේ? වලව්ව කියන්නේ මොකද්ද කියලා අපි දැන් හරි අදහසක් නෑ ඇත්තටම. අපි හිතන්නේ විශාල ගෙයක් දහස් කන්දරාවක් තියෙන මිනිස්සුන්ට පමණක් අයිති දෙයක්. විශාල ඉඩම් ගොඩක් තියෙන එකක් මේ වලව්ව කියන්නේ. නමුත් බෙල් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා නේද මේ පිළිබඳව? බෙල් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වාර්තා අනුව මේ සමාජ තොරතුරු අනුව අද මේ වලව්ව කියන්නේ මොකද්ද කියලා හරි දේ දැනගමු අපේ තිස්ස සර්ගේ. එහෙනම් තිස්ස සර්ව සාදරයෙන් පිළිගන්නවා අපේ රුධිර රත්නා YouTube channel එකට. එහෙනම් තිස්ස මෙතන ඉස්සරහට මේ වලව්ව කියන්නේ මොකද්ද කියලා ජනතාවට පැහැදිලි කරන්න. ඔව් මම ආයිබෝවන් කියලා රුධිර රත්නා මහත්මයාගේ මේ channel එක පිළිගන්නවා. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්. ඇත්තම මේ වලව්ව කියන වචනේ ගැනයි අපි අද කතා කරන්න සූදානම් වුණේ. ඉතින් මේ වලව්ව කියන වචනේ ගැන කතා කරනකොට ඉතාම බැරෑරුම් ඉතාම බරපතල අදහසක් තියෙන වචනයක්. ඒ කියන්නේ මේක ඓතිහාසික ස්මාරකයක් වලව්ව කියන්නේ. ඒ කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් කියන මොනුමන්ට් කියන වචනේ. මොනුමන්ට් කියලා කියන්නේ ස්මාරක කියන වචනේ. ඒකට මේ වගේ ස්මාරක රාශියක් තියෙනවා අපේ සමාජය අපි භාවිතා කරන අපි වැඳුම් පිළිම කරන විහෙර විහාර ඊළඟට ගස්වැල් තියෙනවා. ඊළඟට තවත් පාලම් බුක්කු ඒ වගේම අම්බලම් මේවා සියලු දේ මේවා ස්මාරක. ඒ ස්මාරක අතරින් විශේෂ තැනක් හිමිවෙනවා මේ වලව්ව කියන ස්මාරකයට. ඉතින් අද වර්තමානයේ මේ ස්මාරක අතරේ වර්තමානයේ තියෙනවා මේ අපි ගත්තොත් බොල්ලිගොඩ වලව්ව, ඇහැලියගොඩ වලව්ව, එක්නැලිගොඩ වලව්ව ඊළඟට තවත් මේ වර්තමානයේ ඔය අපේ අගමැතිනියගේ ඒ පවුලේ කට්ටිය වලව්ව ඊළඟට හිටපු ජනාධිපතිවරුන්ගේ. ඉතින් මේ විදිහට වලව්ව කියන වචනේ අපි භාවිතා කරනවා. නැත්නම් මේක පිළිබඳව අපි අධ්‍යයනය කරලා බැලුවොත් විශේෂයෙන්ම අපි කැගලු දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ජනතාව හැටියට අපි ඉතිහාසය සඳහා අපි බොහෝ වෙලාවට අපි මූලාශ්‍රයක් වලින් භාවිතා කරන්නේ මහාවංශය, දීපවංශය, ඒ වගේම කැගලු වාර්තාව වගේ පොත්පත්නේ. මේ පොත්පත්වල සඳහන් වෙන තොරතුරු අනුව වලව්වේ ඉතිහාසය සමහර විට මේ මහා පරාක්‍රම බහුව යුගයේ දක්වා දිව යන බව පේනවා ඇතම් අවස්ථාවලදී. නමුත් අපිට වර්තමානයේදී මේ වලව්ව කියන වචනේ බහුලව භාවිතා කරන්නේ මහනුවර යුගයෙන් පස්සේ. නමුත් එතන යම්කිසි බරපතල යට යෑමක් සිද්ධ වෙලා තියෙනවා මේ වලව්ව කියන වචනේ පිළිබඳව. සමහරවිට මහා පරාක්‍රම බහුව රජුගේ කාලේ මේ වලව්ව තිබිලා තියෙන්න ඇති කියලා මට හිතන්න විවිධ කරුණු හමු වෙලා තියෙනවා. මේවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න අපහසුයි. මොකද අපි ළඟ මේ පොත්පත් නිතරම අපි ළඟ නැහැ. අපි කොහාට ගිහලා කියන තොරතුරක් අරගෙන ආවිලා තමයි අපි මේ කතා කරන්නේ. ඒ පිළිබඳව මේ පොත්පත් අපි ළඟ තියානවා. මේ කතා කරන්නේ. ඒකට මේ වලව්ව පිළිබඳව අපි මම මුලින්ම කියන්නේ මේක ඓතිහාසික ස්මාරකයක් කියලා. ඒතකොට මේ ස්මාරක අතරේ කතා කරනකොට මේ වලව්වට සුවිශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඒ සුවිශේෂ ස්ථානයක් හිමි වෙන්නේ විශේෂයෙන්ම අපේ ලංකාවේ ජීවත් වෙච්ච දිසාවෙලු ජීවත් වුණාය කියලා විශ්වාස කරන්නේ මේ වලව්වල. ඒ පුරාණ කාලේ, රජ කාලේ වෙනනම් මහා නුවර යුගයේ. ඒකට මේ වලව් අතරේ තියෙනවා මේ විශේෂ වලව්. ඒ වලව්ව තමයි මේ ලෙව්කේ වලව්ව. ලෙව්කේ වලව්ව කියන එක පිළිබඳව අපේ මේ රැල්ෆ් වීරිස් මහත්තයා 1956 දී ලියලා තියෙනවා මේ
සිංහලේ සමාජ සංවිධානය කියලා පොතක්. ඒ පොතේ විස්තර වෙන ආකාරයට ලේව්කේ වලව්ව කියලා කියන්නේ ඊටාම මේ කුඩා ගයක්. කුඩා ඊටාම අර අපේ මතයේ තියෙන හැටියට තියෙන විශාල පරිමාණයක් ගයක් නෙවෙයි. එතකොට එයාගේ පොතේ විස්තර කරනවා එයාගේ ලේව්කේ වලව්වේ එයාගේ රාජකාරිකව සඳහා ඉස්සරහ තියෙන මඩුවේ යටලියේ ප්‍රමාණය දිග අඩි 30යි කියලා. එතකොට අඩි 30ක් කියලා කියන්නේ දෙපැත්තට අපි අඩි දෙක වහලෙට ඇරියොත් සාමාන්‍යයෙන් අඩි 26ක වගේ මඩුවක් තමයි මේ ලේව්කේ දිසාපතිතුමාට තිබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කුඩා දෙයක්. ඒ වගේම තවදුරටත් ඔහු විස්තර කරනවා මේ වලව්ව පිළිබඳව. ඉස්සරහින් ඇතුළු වෙන එක දොරක්, එක ජනේලයක් සහ පෑල දොරක් තියෙන. මම හිතන්නේ මේ විස්තරේ තියෙන්නේ මේ රැෆීර් මහත්තයාගේ 62 වෙනි පිටුවේ වෙන්න ඕන මට මතක හැටියට. ඒතකොට ඒක විස්තර කරනවා ඒ විදිහට. ඒකෝට බලන්න ඒකෙන් විශාල අර මහා පරිමාණ විශාල ගෙවල් වෙනුවට මේ කුඩා ගෙයක් තමයි ලේව්කේ දිසාපතිතුමා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා අපිට ඒ කාලේ සමාජ සංවිධානවල සිංහලයින් අතර තියෙන සමාජ සංවිධානවල මේ මහා පරිමාණ විශාල අදහසක් තිබුණේ නැහැ කියන එක. ඒකට ඒ වගේම දැන් ලේව්කේ මහා දිසාව පිළිබඳව මේ මෙන්න මෙහෙම කවියක් තියෙනවා අපි ඒක ජනප්‍රවාදයේ එන කවියක් සහ පුවත්පත්වල තියෙනවා. අර පුන්සඳ සේම පායාලා රටමැද්දේ රන් කෙදි සේම පීරාලා පිටමැද්දේ මාර සෙනග වට කරගෙන යම යුද්ධේ ලේව්කේ මැතිදු අද තනියම වෙලමැද්දේ. දැන් බලන්න ඒක ලේව්කේගේ චරිතය අපි මේ බෞද්ධ සාහිත්‍යයේ එන අර බෝසතාණන් වහන්සේ අර බුද්ධත්වයේ ලබා ගැනීමට ඉන්න වෙලාවේ අර ගීතයක් තියෙනවනේ අර සිරිමහා බෝමුල විදුරාසන මත බෝසත් වැඩ සිටිනා කියලා. ඒතකොට එතෙන්දී මාර්ගිවරු තුන්දෙනෙක් ඇවිල්ලා විශාල සටනක් කරනවා බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ ලබා ගැනීමට විරුද්ධව. නමුත් ඒවා නොසලකා අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවා. අන්න ඒ වගේ මේ ලේව්කේ දිසාවත් තනියම මේ වෙලමැදට වෙලා මේ සටනක් කරනවා. මේ සටන කරන්නේ කවුරුද? මාරසෙනගක් එක්ක. මේ මාරසෙනගක් එක්ක මේ සටනක් කරනවා කියන්නේ මේකේ අර්ථය මොකද්ද කියලා අපි සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරන්න ඕන. එතකොට ඒ තුලින් අපිට පුළුවන් මේ වලව්ව කියන්නේ මොකද්ද කියලා හිතන්න නේද? එතකොට මේ ලේව්කේ මැතිදු මේ වෙලමැද්දේ කියන එකේ මේ වෙල කියන අර්ථය. ඇත්තම මේ වෙල කියන්නේ මොකද්ද කියලා ඔයාලා හිතන් අපි හොයලා බලන්න. වෙල කියන්නේ මේ ක්ෂේත්‍රය කියන එක. මුගක් අය හිතානේ ඉන්නේ මේ මඩ කුඹුරු එහෙම නැත්නම් මේ වීවවන භූ විභාගය කියන එක තමයි මුගක් අය හිතන්නේ මේ වෙල කියන එක. මේක මේ අර බෙල් මහත්තයා ලියලා තියෙන 1883 දී සිංහලයේ සිරිත් පිටින් සහ උත්සව විභාගාව සමග සම්බන්ධ කිරීම කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් the culture and ceremonies connected with paddy cultivation කියලා කියන්නේ. අන්න ඒ පොතේ සටහන නම වෙල කියන එක පිළිබඳව විශේෂ විස්තරයක්. ඒතර මේ වෙල කියන එකෙන් කියන්නේ මේ විභාගා කිරීම පමණක් නෙවෙයි. තමන්ගේ මේ සමස්ත භූභාගයේම කරන ගොවිතැන් පිළිබඳ. ඒ කියන්නේ ධාන්‍ය වර්ග, එළවලු වර්ග, නොයෙක් දේවල් වගා කරන දේවල් පිළිබඳ. ඒතර ඒකෙන් පේන්නේ අපිට මේ කුඩා ප්‍රදේශයක එහෙම නැත්නම් සාමාන්‍ය ගෙවත්තක භූමිය වගා කරගෙන ජීවත් වෙන ජන කොටසක් ගැන. ඒතර ඒ ජන කොටස ජීවත් වෙන්නේ මේ වගේ කුඩා නිවෙස්වල. ඉතින් එහෙම නිවෙස්වල ජීවත් වෙන මානව කණ්ඩායමකට තමයි මේ මහා පරිමාණ මේ මඩුවම් වල වලව් වගේ විශාල වලව් පිළිබඳ සංකල්ප කියලා තියෙන්නේ. ඒතකොට ඒ සංකල්ප තුනේ සිද්ධ වෙන්නේ මිනිස්සු නිතරම අර මහා පරිමාණ මේ ගෙවල් හදන්න. එතකොට ඒ ගෙවල් වල විවිධ ආලේපන කරන්න විවිධ විදිහට මහා පරිමාණ විදිහට විපූ දේවල් කරන්න යනවා මිනිස්සු. ඒ තුල වෙන්නේ මිනිස්සු නිතරම මහන්සි වෙනවා හම්බ කරනවා. ඉතින් ඒකමයි කරන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලාවක් නැහැ. ඇත්තට මිනිස් ජීවිතයක් ගත කරනවා කියන්නේ සතුටින් ජීවත් වීම නේද? ඒතර සතුටින් ජීවත් වෙන්න නම් මිනිස්සු පළවෙනි කාරණේ තමයි නිරෝගී වෙන්න. ඒන ආහාර පාන දෙන්න. අඳුම් පැළඳුම් දෙන්න වාසස්ථානයක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු කීපය අපිට තියෙනවා නම් අපිට ඊටාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය අරමුණු වලට මේ වලව් සංකල්පයත් එක්ක අරන් යනවා. ඒතකොට මේක මේ සංකල්පයක් කියලා සමාජයට මේ
ඉතිහාසඥයෝ හරි කවුරු හරි දීලා තියෙන්නේ මේක මේ වෙළඳ පොළට අවශ්‍ය විදිහට තමයි මේ වලව්ව කියන සංකල්පය දීලා තියෙන්නේ කියලා මගේ පෞද්ගලික හැඟීම. ඒ නිසා අපි අර ලේකුවේ දිසාවගේ වලව්ව පිළිබඳව අපි ආදර්ශයට අරගෙන අපි කුඩා නිවසක් හදාන නේද? ඒක සරල විදිහට පිරිසුදු අපි ඒ නිවස හදාගෙන මේ ජීවත් වෙන්න ඕන කියන එකයි මගේ අදහස. ඒත් එක්කම තවදුරටත් මේ ලේකුවේ පිළිබඳව කතා කරනකොට ලේකුවේ දිසාවගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී රාජසිංහ රජුගේ අනපරදි 1803 දී මොකද්ද මට ඉස්සානේ මතක නැහැ මොකක් කරේ සටනකදී මේ ලේකුවේ දිසාව මේ ඒ සටනට ඍජුව සම්බන්ධුනේ නැහැ කියලා ඔහුගේ විසගසක දමන්න නියෝග කරලා තිනවා ශ්‍රී රාජසිංහරු. එතනින් පස්සේ ලේකුවේ චරිතය ඉවරයි. නමුත් සමහර ඉතිහාසඥයෝ මේ ලේකුවේ චරිතය ගේනවා මේ 1818 නැගී සිටීම දක්වා. නමුත් එතන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් සොයාබලලා මොකද්ද මේකේ යථාර්ථය කියලා සොයන්න ඕන කියන එක තවත් අදහසක් තමයි මගේ මේ වලව් සංකල්පයක් කතා කරනකොට තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ වලව් සංකල්පය අපේ සමාජයට දීලා මේ සිංහලෙන් අතර මෙහෙම මහා පරිමාණ ගොඩනැගිලි ඉදි කරන්න සංකල්පයක් හැටියට දීලා මේ මිනිස්සු වෙළඳපළත් එක්ක බන්දලා නිකන් මිනිස්සු නොමග ගිහිල්ලා තියෙනවා. ඒ නොමග යෑමෙන් අපි වැළකීලා සරල විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කර්ම කාරණා අපි සියලු දෙනාම එකතු වෙලා මේක සංවාදයට ලක් කරලා අන්න ඒ විදිහේ ක්‍රමයක් අපි ගොඩනගන්න මේ සමාජය තුළ අපි උත්සාහ ගන්න ඕන කියන එක තමයි මට අවසාන වශයෙන් කියන්න පුළුවන්. ඉතින් මේවා පිළිබඳව දීර්ඝව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නම් මම මේ කෙටියෙන් මේ කතා කළේ මේ වලව් සංකල්පය පිළිබඳව කතා කළේ. මේක වර්තමානයේ හුඟක් වෙලාවට මේ දේශපාලකයන්ගේ වමනාවට මේ කරගෙන යන යම්කිසි ප්‍රෝඩාවක්ද කියලා එක අතින් මට හිතෙනවා. නමුත් එවැනි දේවල් වලට අපි රැවටෙන්නේ නැතුව අපි සරල විදිහට ජීවත් වෙන්න කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු කියන එකයි මට අවසාන වශයෙන් කියන්නේ. දැන් සර් වලව් ගැන පැහැදිලි කරානේ. අද අපිට වලව් ගැන පැහැදිලි කළා. ඒකේ තියෙන හැම විස්තරයක්ම සර් අපිට පැහැදිලිව තේරුම් කරා. ඒ වගේම මේ වලව් දැන් ඇත්තට වලව් කියන්නේ මතයක්. ඒකනේ සර් අපිට අදහස් කරේ. ඒ වලව් ගත්තාම සර් දැන් ප්‍රධාන පෙළේ වලව්ත් තියෙනවා. ඒ වගේම ගම් මට්ටමේ වලව්ත් තියෙනවා. ඒ හැම එකම මතයක් විදිහට තමයි සර් මේ අදහස් කරේ අද අපිට. ඒක දැන් ඔය කටේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. අද අපේ channel එකත් එක්ක අදත් අපිත් අත්වල බැඳගත්තා අපේ තිස්ස සර්. සර්ට එන දීර්ඝායුෂ පතමින් බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ වීඩියෝ ඇත්තටම සර් තමයි උනන්දු කරලා අපිට වීඩියෝ මෙහෙම කරමු කියලා කියන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. අපි නැවත වාරයක් මේ තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. ආයුබෝවන්.